ගේම් ගහන එක ඇත්තටම හොඳ දෙයක් කියලා අපේ දෙමව්පියන්ට පොඩ්ඩක් කියලා දෙන්නකෝ. හරි කරුණාකරලා දැම්ම ෆෝන් එක අම්මටයි තාත්තටයි දෙන්න මං ඉක්මනින් තේරුම් කරලා දෙන්න. ඔයාලා දැනන් හිටියද ගේම් ගහන එකෙන් හෙල්ත් බෙනිෆිට්ස් නැත්නම් සෞඛ්‍ය ප්‍රතිලාභ තියනවා කියලා. ගොඩක් වෙලාවට ගේමින් කිව්වොත් සමාජයේ නෙගටිව් විදියට තමයි කතා වෙන්නේ. ඒත් අද තමයි මේ දේ හිතෙන් වයිප් අවුට් කරගන්න ඕනේ. ගේමින් ඇවිල්ලා බ්‍රේන් ඩිවලොප්මන්ට් වලට උදව් වෙනවා කියලා සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා කියලා දන්නවද? ඔයාගේ මොලේ තියෙන මේ white and grey matter improve වෙනවා. මොකද ඔයාගේ reaction and coordination time වගේ දේවල් improve වෙන හින්දා. දැන් shooting games play කරන එකෙන් ඔයාට objects වල 3 dimensional thinking කියන එක develop වෙනවා. මේ දේම තමයි ඔයාගේ academic classes වලින් උත් improve වෙන්නේ. gaming වලින් ඔයාගේ problem solving skills උත් improve කරනවා. especially මේ strategy games වලින් වගේ. මේ දෙයින් students ලගේ academic performance උත් improve වෙනවා කියලා prove වෙලා තියෙනවා. තවත් ගොඩක් හොඳ දෙයක් තමයි ගේම්ස් ප්ලේ කරන එකේ මෙන්ටල් හෙල්ත් එකටත් ගොඩක් හොඳයි. මොකද ප්ලේයර්ස් ලගේ රිලැක්සේෂන් වගේ දේවල් වැඩි වෙලා ඇන්සයිටි වගේ ප්‍රොබ්ලම්ස් උත් අඩු වෙනවා. ඉතින් ඕන දෙයක් ඕනවට වඩා හොඳ නෑ කියනවා වගේ ගේමින් උත් ඕවර්ඩූ කරොත් පොඩි ඩවුන්සයිඩ්ස් ටිකක් තියෙන්න පුළුවන්. ඉතින් Tamanට බෙනිෆිට් වෙන විදිහට Tamanගේ ලිමිට්ස් එක ගේම්ස් ප්ලේ කරන්න.